සුබ සන්ධ්‍යාවක් වේවා යාළුවනේ. කොහොමද ඉතින්? ඔන්න එහෙනම් අපි අදත් ආවා සුපුරුදු පරිදි තවත් අලුත් ඉන්ටරෙස්ටිං එපිසෝඩ් එකක් අරගෙන ඕගොල්ලොත් එක්ක බෙදා ගන්න. මේ ඕගොල්ලන්ට පේන ඇති මේ අපි කවදාවත් අපිත් ප්‍රෝවා කරලා නැති නැත්නම් අපි try කරලා නැති කෑම එකක් තමයි මේක. නම දැක්කම පොඩ්ඩක් ආසයි තුනා. මේකත් මේ වෙරෝනාවලම තියෙන තවත් ප්‍රසිද්ධ රෙස්ටොරන්ට් එක මෙනු එකක්. ඒගොල්ලෝ අලුතෙන්ම හඳුන්වා දීපු මෙනු එකක් මේක. දැන් ඊළඟ කියයි මොකද්ද මේ මෙනු එක අපි කොහෙන්ද ගත්තේ කියලා. ඔව් සහන් බ්‍රෝ අපි මේ අද ඔයාලට ගෙනාවේ මොන්ගෝලියන් රයිස් එකක්. මේක අල්තෙම්පියෝ මන්දු අයියගේ වියා කියෝදා වල තමයි තියෙන රෙස්ටොරන්ට් එක. සති දෙක තුනක් තිස්සේ මම මේ වීඩියෝ එක දැක්කා. අපි මේ මොන්ගෝලියන් රයිස් එකේ වීඩියෝ එකක්. ඉතින් අපි හිතුවා ඔයාලට ඒක රිවිව් කරන්නද. ඉතින් අපි බලමු නේද කොහොමද විස්තරය කියලා. එහෙනම් අපි අපේ පළවෙනි සෙග්මන්ට් එකට යන් මංජු අයියාගේ වියා කියෝදවල තියෙන අල්තෙම්පියෝ රෙස්ටොරන්ට් එකේ මොන්ගෝලියන් ෆ්‍රයිඩ් රයිස් එක කොහොමද අපිත් එක්ක හැප්පෙන්නේ කියලා. එහෙනම් සුපුරුදු විදියට අපි අපේ පළවෙනි සෙග්මන්ට් එකට යන් කොහොමද මේක. ඉතින් පළවෙනි සෙග්මන්ට් එක විදිහට අපි හැමදාමත් ඕගොල්ලොන් එක්ක කරන්නේ මේ අපේ මෙනු එකේ පෝෂන් එක එහෙම නැත්නම් වේ කරලා බලනවා. ඉතින් අපි බලමු මේක කොච්චරක් බරයිද කියලා. තව දෙයක් කියන්න ඕන. මේක ඒගොල්ලෝ ඇඩ්වර්ටයිස් කරන්නේ ඇත්තටම මේ 10 දෙනෙක්ට අවශ්‍ය කරන පෝෂන් එකක් විදිහට. හැබැයි අපි ගාව තියෙන 10 දෙනාගේ පෝෂන් එක නෙමෙයි. 5 දෙනෙක්ගේ පෝෂන් එකක් 10 දෙනෙක්ගේ පෝෂන් එකක් යූරෝ 149කට තමයි ඒගොල්ලෝ විකුණන්නේ. මේක අපි ගත්තා 5 දෙනෙක්ට ඇති වෙන්න. මොකද අපි දෙන්නයිනේ ඉන්නේ. ඉතින් දෙන්නෙක් කොහොමද 10 දෙනෙක් එකක් ගන්නෙ? 5 දෙනෙක්ගේ පෝෂන් එකක් තමයි අපි ගත්තේ යූරෝ 75ක් වැනි මුදලකට. යූරෝ 75ක් කියන්නේ ඇත්තටම සෑහෙන මුදලක්. ඉතින් අපි බලමු කොහොමද මොන්ගෝලියන් රයිස් එක ඉස්සරහට යන්නේ කියලා. මේ බාධක ජයගෙන. එහෙනම් බර තියෙනවා කිලෝ 5යි ග්‍රෑම් 255ක්. සෑහෙන ප්‍රමාණයක්. ඒ කියන්නේ කෙනෙක්ට කිලෝ එකක් කන්න තියෙනවාද? මොකද මේක ඇත්තටම මේ අපි බලන්න ඕන මේ තියෙන්නේ ප්ලාස්ටික්නේ. ඒ නිසා ලොකු බරක් නැහැ. අනිවාර්යෙන්. ආශයන් බ්‍රෝ කිලෝ 5යි 200ක්. ඔව් 5යි 200 බරක්. ඔව්. අද නම් මං හිතනවා හැබැයි මේක පැකින් එක එච්චර ලයිට් වෙයිට් එකක් තියෙන්නේ ප්ලාස්ටික්නේ. පෝසිලෝන් නම් නෙමෙයි. පෝසිලෝන් නම් නෙමෙයි. ඒ කියන්නේ අඩුම තරමේ කිලෝ 5ක බරක් තියෙනවා. ඉතින් අපි යන් ඉස්සරහට අන්පැක් කරලා බලන්න කොහොමද මේකේ පෙනුම කියලා. ඔන්න ඉතින් ගයිස් මෙන්න මේ විදිහට තමයි අපිට අල්තෙම්පියෝ එක මොන්ගෝලියන් රයිස් එක ප්‍රසන්ට් කරලා තියෙන්නේ. සහන් බ්‍රෝ මොකද තාත්තේ මට නම් ඉම්ප්‍රෙෂන් එකක් විදිහට ගත්තොත් ඇත්තටම ලස්සනයි. ඔව් ලස්සනයි. මට මෙහෙම දෙයක් හිතෙනවා. කෑම එක ඇත්තටම ලස්සනයි. හොඳ සුවඳක් තියෙනවා, හොඳ පෙනුමක් තියෙනවා. හැබැයි ඒගොල්ලොන්ගේ අපි කියන්නේ කෑම එකේ ප්‍රසන්ටේෂන් එක කියනවට වඩා ඒගොල්ලෝ පැක් කරලා තියෙන විදිහෙන් කෑම එකේ තියෙන ක්වොලිටි එක චුට්ටක් අඩු කරගෙන තියෙනවා. මොකද අපි ඇත්තටම දැක්කා අපේ මේ සමහර රෙස්ටොරන්ට් ඕනර්ස්ලා ඒගොල්ලෝගේ කෑම එක පැක් කරන්න සහ ප්‍රසන්ට් කරන්න කොච්චර මහන්සියක් දරලා තියෙනවද කියලා. සමහර රෙස්ටොරන්ට් ඕනර්ස්ලා අපි දැක්කා මේ ඒගොල්ලන්ගේ කෑම එක ප්‍රසන්ට් කරන්න කොච්චර දුරකට යනවද කියනවනම් සෙරමික් බෝල්ස් වල යාලා ටේක් අවේ කෑම එක දෙනවා. ඉතින් ඒකෙන් සෑහෙන කෑම එකට වැලියු එකක් ඇඩ් වෙනවා. මම කියන්නේ මේ සෙරමික් බෝල් එකේ වැලියු එක නෙමෙයි. නමුත් පැකේජ් එකක් විදිහට ඒක ඇත්තටම ලස්සනයි. මේ නමුත් මෙතන ඉතින් ඒගොල්ලෝ ඇත්තටම අර චීප් ප්ලාස්ටික් එකක් මේ හරි තුනී චීප් ප්ලාස්ටික් එකක් තමයි ඇඩ් කරලා තියෙන්නේ. ඇත්තටම මේ විදිහට කෑම එක ඒගොල්ලෝ ප්‍රසන්ට් කරද්දී පොඩි සෞඛ්‍ය ආරක්ෂාව පැත්තෙනුත් පුංචි ගැටලුවක් තියෙනවා. ඔව් අනිවාර්යෙන් ඒක අපිට පේන්නත් තියෙනවා. මොකද යූස් කරලා තියෙන ප්ලාස්ටික් මැටීරියල් එකක්. ඒක එන තුනී ප්ලාස්ටික් මැටීරියල් එකක්. සමහර පැති හරියට බැලුවොත් අපිට පේනවා ඒවා රත් වෙලා ඒක ෆෝම් එකත් මේ වෙලා තියෙන්නේ. යුරෝ 75ක්
ඇත්තටම ප්‍රසන්ටේෂන් එක වගේ ඒ දේවල් වුණත් එහෙම හරිය ඉදිහට මේන්ටේන් කෙරුවොතින් තව චුට්ටක් හොඳයි කියන එක තමයි ඉතින් හිතෙන්නේ නේද? ඇත්ත මොකද දැන් ඒගොල්ලන්ට තව පොඩි අවාසියක් තියෙනවා. දැන් මෙතන ඇත්තටම කිලෝ 5ක පෝෂන් එකක් නේ. සෑහෙන දේවල් ගොඩක් තියෙනවා. නමුත් අර එයාලා පාවිච්චි කරලා තියෙන භාජනය පොඩි නිසා එයාලට ඒක හරියට ලස්සනට දී ගන්න පොඩ්ඩක් අමාරු කරලා තියෙනවා. මේ අපිට පේනවා දැන් මේක වහලා තියෙද්දි මේ සොසේජ් පොඩි වෙලා බිත්තර කැඩිලා ගිහිල්ලා එහෙම දෙයක් තියෙනවා. හරි. ඕක තමයි ඉතින් ප්‍රසන්ටේෂන් එක සහ පැකින් එක. පැකින් එක ගැන ඉම්පෝර්ටන්ට් විදිහට බලන ඩයල් එක මේ ඒ කියන්නේ අනිවාර්යෙන් ඒක ගැන කමෙන්ට් එක දෙනවා. ඉතින් හැම වීඩියෝ එකේම අපි දැක්ක විදිහට හැම එකෙම ඒ කමෙන්ට් එක හම්බ වෙනවා. ඉතින් ඒ හින්දා ඒක ගැනත් විමසිලිමත් වුණොත් හොඳයි ඉතින් නේද? ඔව්. එහෙනම් අපි යන් අපේ ඊළඟ සෙග්මන්ට් එකට. ඒ කියන්නේ දැන් අපි බලමු මේකේ මොනවද තියෙන්නේ කියලා. එහෙනම් අපි රයිස් එක මස් කරා. රයිස් එක පාර්ටිෂන් කරා. අපි ඩිවයිඩ් කරුවා තිබ්බ අයිටම්ස් ටික. සෑහෙන අයිටම්ස් ගොඩක් තියෙනවා. සාමාන්‍යයෙන් මාළු තියෙනවා, කටල් ෆිෂ්, දැල්ලෝ, කුකුල් මස් තියෙනවා. මේ එළු මස් මං හිතන්නේ. ඒ කියන්නේ මේ මටන් එක පොඩි අර මිනිේචර් ටොමාහෝක් මටන් සීන් එකක් තියෙන එතන. මෙහෙන් ගත්තොත් කොස්තොලිත්තේ. ඊට අමතරව මේ පැත්තෙන් තියෙනවා ජම්බෝ සොසේජ් 5ක් තියෙනවා, බුල්සයි 5ක් තියෙනවා. ඊට අමතරව මේ ඉස්සෝ පොඩි ස්පියදීනි විදිහට හදපු එකෙන් 5ක් තියෙනවා. සහ මට පේන විදිහට මෙතනත් මික්ස් රයිස් එකක් විදිහට තමයි යන්නේ. ඔව් සෑහෙන දේවල් එකෙත් තියෙනවා. සෑහෙන දේවල් ගොඩක් තියෙනවා. සෑහෙන පෝෂන් එකක් තියෙනවා. ඉතින් ඕක තමයි මොංගෝලියන් රයිස් එක අපිට දැන් පිටින් පේන විදිහ. දැන් ඉතින් තියෙන්නේ මොංගෝලියන් රයිස් එක කටට දැනෙන විදිහ බලන්න. මම ආසම කැල්ල මේක තමයි. ජහන් බ්‍රෝ එහෙනම් අපි බෙදාගෙන බලමු නේ මොකද්ද තත්ත්වය කියලා. මේ මොකද්ද මෙතන මේ වදිනවනේ. මොකද්ද මට අමතක වුණානේ. අපේ මේ 75 කෑම එකට මොංගෝලියන් රයිස් එකට මේගොල්ලෝ ඔෆර් කරනවා මේ ලයන් ලාගර් බියර් එකක්. ඒ 75 ප්‍රයිස් එකටම ඉන්ක්ලූඩ් වෙනවා. ඉතින් ඒක අපිට පෙන්වන්න අමතක වුණා. මේ තියෙන්නේ ශ්‍රී ලංකන් බියර් එකක් ඒගොල්ලෝ ඔෆර් කරනවා. එහෙනම් ඊළඟ ladies first. එහෙනම් ඊළඟ අපි දැන් බෙදාගෙන ඉවරයි. පන්දු යවන්න ලෑස්ති. අපිට දැන් තියෙන්නේ බැට් කරන්න. එහෙනම් යක්. ඔන්න එහෙනම් මායි ඊළඟයි සෑහෙන සැලකිය යුතු හොඳින් ක්‍රීඩා කරා මේ හිම. ඊළඟට තියෙන්නේ අපේ තවත් ඉන්ට්‍රෙස්ටිං සෙග්මන්ට් එකක්. ඊළඟ මොකක්ද අපි ඊළඟට තියෙන්නේ? ඊළඟට අපේ ෆයිනල් බෝඩ් එක තියෙන්නේ මම දැක්කවා සෑහෙන බැට් කරනවා. ලකුණු ටික ඉතින් අපි බලමු ඉස්සරහට නේ. ස්කෝර් කාඩ් එක බලමු වෙනක් කොහොමද කියලා. හරි ගයිස් එහෙනම් අපි දැන් අපේ ෆයිනල් සෙෂන් එකට ඇවිත් ඉන්නේ. අපේ ෆයිනල් බෝඩ් එක අපේ හැමදාම වගේ අපේ මතේ අපිත් අර දැන් මේ කියන්නේ ප්‍රොමෝට් කරන්න හදනවා අපේ channel එකේ අපේ මතය ගැන කියලා. සෙහන් බ්‍රෝ
ඔව් ඉතින් අපේ ඔයා මතේ පටන් ගැන ගන්න. කියපු හින්දා මම කියන්නම් අපේ ෆයිනල් වෝට් එක දෙන්න කලින් ඔව් පුංචි අපිට දැනෙච්ච දේවල් ටිකක් තියෙනවා. අපි ඒක කියලා ඉවර වෙලා අවසාන වශයෙන් අපි ලකුණ දෙමු. හරි මුලින්ම කෑම එක ඕවරෝල් ගත්තම සෑහෙන හොඳයි. සෑහෙන ලස්සනකට හොඳට තිබුණා. නමුත් මට එක දෙකක් තුනක් තියෙනවා කියන්න. මේ පළවෙනි දේ තමයි මට නෝට් වෙච්ච දේ. මේකට යූස් කරලා තිබිච්ච හාල් එක. බස්මාති රයිස් තමයි මට තේරිච්ච විදියට යාලා යූස් කරලා තියෙන්නේ. නමුත් මේ බස්මති රයිස් එක මට නිකන් හිතුණා බ්‍රෝකන් බාස්මති වද්දෝ කියලා. මට ඒ අඩුපාඩුව තදින්ම දැනුණා. මට හිතෙන විදිහට මේ බ්‍රෝකන් බාස්මති එකක් තමයි ඒගොල්ලෝ යූස් කරලා තියෙන්නේ. ඊට අමතරව හාල් එක ටිකක් බෙරි වෙලා වගේ ගතියක්, වැඩිපුර ඕවර්කුක් වෙලා වගේ ගතියක් මට දැනුණා. ඒක අපි දන්නේ නැති වුණාට ඒක මොන්ගෝලියන් ටයිප් එකේ විදිහක්ද දන්නේ නැහැ. ආව් එහෙම වෙන්නත් පුළුවන්. මොකද මම සාමාන්‍යයෙන් ආසයි ටිකක් බත් එක රයිස් එක ෆ්‍රයි වෙලා වගේ තියෙන මොන්ගෝලියන් ෆ්‍රයිඩ් රයිස් නේ. ඔව් එතකොට මේක නිකන් මොන්ගෝලියන් බොයිල්ඩ් රයිස් වගේ ගතියක් මට තේරුණා. extra boiled. ඔයා කිව්ව එක හරි වෙන්න පුළුවන්. මොකද මම දැකලා තියෙනවා චීනීසි කට්ටිය එහෙම අර චොප්ස්ටික් වලින් කද්දි පොඩ්ඩක් බෙරි වෙලානේ තියෙන්නේ. හරි. ඒක එකක් පළවෙනි දේ. ඊළඟට මට තව දැනෙච්ච දෙයක් තමයි කෑම එකේ සැර පොඩ්ඩක් අඩුයි වගේ. සැර අඩුයි කියන්නේ මෙහෙම දෙයක් වෙන්නත් පුළුවන්. මේ ඉතාලියනේ. ඉතාලි කට්ටිය සාමාන්‍යයෙන් සැර අඩුවට කන පිරිසක්. ඉතින් අපි ඒකට ඒ කියන්නේ මීන් කරන්නේ අපි කවදත් කියන්නේ ඒ කියන්නේ කෑම එකක ස්පයිසි ගතිය ওই ගානට තිබ්බත් කමක් නැහැ. නමුත් ඔය වගේ එකකට අපි එක්ස්පෙක්ට් වෙනවා චිලි පේස්ට් එකක්. ඔව් අඩුම තරමේ චිලි පේස්ට් එකක්. එතකොට කාට හරි සැර පොඩ්ඩක් වැඩිපුර ඕන නම් ඔව් ඒ කියන්නේ මොකද බෙදා ගන්න හැන්දත් ගෙනාවා මම. ඔව් ඒක. ඊළඟට අපිට තව මොනවද තියෙන්නේ? තව මට හිතෙනවා චිකන් කෙබාබ් කියලා ගන්න සමහර අය ඔය කියන්නේ ස්පේදීන එකට ඔය මේ ඒකත් මං හිතනවා ඒ කියන්නේ මොන්ගෝලියන් රයිස් එකක් හින්දා ඒ කියන්නේ මැරිනේට් වෙලා තිබ්බොත් ඒක තව හොඳයි. ඒ කියන්නේ එක්කෝ මොකක් හරි සෝස් එකකින් හරි ඒ විදිහට. හැබැයි මෙහෙමයි පොයින්ට් එකක් තියෙනවා මෙයාලාගේ. අපි කියන්නේ මම මොන්ගෝලියන් රයිස් එක චුට්ටක් රිවිව් කරන හින්දාම මම සර්ච් කරලා බැලුවා තියෙන ඕනේ ඉන්ග්‍රීඩියන්ට්ස් මොනවද මම කියලා. Google එකේ පොඩ්ඩක් සර්ච් කරලා බැලුවා. ඇත්තට මොකද ඇත්ත කියන්න බෑ. අපි මීට කලින් කවදාවත් අපි දෙන්නම මොන්ගෝලියන් රයිස් කාලා නැහැ. ඉතින් අපි දෙන්න ඊයේ පෙරද දවස් දෙක පුරාවටම පොඩ්ඩක් වැඩිපුර Google එකේ සර්ච් කරා. තව රිවිව්ස් බැලුවා කොහොමද මේ මොන්ගෝලියන් ෆ්‍රයිඩ් රයිස් එහෙම නැත්නම් මොන්ගෝලියන් රයිස් තියෙන්නේ කියලා. ඔව් දැනුවත් කමක් නැතුව කාලා තිබුණා දන්නෙත් නැහැ මොකද ඒ කෑවට අපි මේ එච්චර අපි රිවිව් කරන්න ගම කාලා නැහැනේ. මොනවාද ඉතින් ඒකයි. නමුත් අර ප්ලස් පොයින්ට් එක තමයි මෙයාලා මටන් දාලා තියෙනවා. ඒ කියන්නේ ඒක ගොඩක් ස්පෙસિෆයි කරලා තිබ්බා මොන්ගෝලියන් රයිස් එකට ගොඩක් මටන් බීෆ් චිකන් එහෙම දේවල් ටික යනවා කියලා. සී ෆුඩ් ටික වෙජිටබල්ස් ටිකක් වැඩිපුර දාලා එහෙම. ඉතින් හරක් මස් නැතත් නමුත් ක්වොන්ටිටි එක ගත්තොත් හැම දෙයක්ම ඒ කියන්නේ මේක 5 දෙනෙකුටනේ. ඉතින් 5 දෙනෙකුට හරියන්න කෑලි 5 පීසස් 5 හැම එකෙම තිබ්බා. පෝෂන් 5ක් කියද්දි මොන්ගෝලියන් රයිස් එකේ ඒගොල්ලෝ හැම එකම සොසේජ්, බුල්සයි, එතකොට ප්‍රෝන්ස් පියදීනි, චිකන් පියදීනි, ඒ හැම මටන් හැම එකම 5 තිබුණා. මොකද අපි සමහර දවස් වලට කෑවා මේ මස් ජාති 4ක් තියෙද්දි 4 පෝෂන් එක 4 දෙනා බෙදාගෙන කාපු කෑමක් තිබුණා. අනිවාර්යයෙන්. ඉතින් ওই ටික තමයි අපිට කියන්න තිබිච්ච පොඩි අඩුපාඩු ටිකකට තියෙන්නේ. ඊට අමතරව අපි අර මුලින් කිව්වා වගේ ප්‍රසන්ටේෂන් එක ගැන පොඩ්ඩක් හිතන්න. මොකද නිකම් ප්ලාස්ටික් කන්ටේනර් එකක එනවට වඩා චුට්ටක් කෑම එකටත් පොඩි රෙස්පෙක්ට් එකක් හම්බ වෙනවා. ඒකේ රස වගේම පෙනුම ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක ගොඩක් වැදගත්. ඇත්තටම කෑම එකක් මේ අපි කද්දී ඇත්තටම S2 සහ සුවඳින් අපේ හිත පිරෙනවා. ගොඩක් වෙලාවට රස කෑම වල එහෙමයි වෙන්නේ. ඉතින් ඒ පැත්තත් පොඩ්ඩක් හිතන්න කියලා අපි අල්තෙම්පියෝ රෙස්ටොරන්ට් එකේ පාලන අධිකාරියට චුට්ටක් මතක් කරනවා. ඉතින් ওই ටික තමයි අපේ මොන්ගෝලියන් ෆ්‍රයිඩ් රයිස් එක අල්තෙම්පියෝ මංජෝයගේ අල්තෙම්පියෝ රෙස්ටොරන්ට් එකේ තියෙන්නේ. ඉතින් අපි දැන් ඊළඟ කොහොමද ෆයිනල් වෝට් එක කොච්චරද මේකට දෙන්නේ කියලා ඊළඟ මොකද හිතන්නේ? ඔව් මම මේ රයිස් එකට ඇත්තටම පොසිටිව් වෝට් එකක් තියෙන්නේ මගෙන් නම්. ඒ කියන්නේ 8.5 දෙනවා මම මේ රයිස් එකට. මටත් සෑහෙන පොසිටිව්ස් ගොඩක් තියෙනවා. ඉතින් පොඩි වෙනසක් අපි අර හැමදාම කන්නේ ෆ්‍රයිඩ් රයිස්, බිරියානි, කොත්තු. ඉතින් මේක මේ අර ඕවරෝල් පැකේජ් එකක් වගේ ගතියක් තියෙනවා.
පොඩි අඩුපාඩු ටිකක් තිබුණත් සෑහෙන හොඳ පොයින්ට් එකක් මගෙනුත් ස්කෝ කරනවා මම ඒගොල්ලන්ට දෙනවා 8 out of 10 නැත්නම් 10න් 8ක් වගේ ලකුණක් දෙනවා. ඇත්තටම 10න් 8ක් කියන්නේ මට අනුව සෑහෙන හොඳ ලකුණක්. අපි දැක්කා කොහොමද මේ අපි රිවිව් කරපු කෑම වලට ලකුණු ලැබුණේ කියලා. ඉතින් ඒගොල්ලෝ සෑහෙන අප්ස්කේල් පොයින්ට් එකක් තමයි ලබාගෙන තියෙන්නේ. ඔව් අපි කොස්ට් එක ගැන කියනවාද කියන්නේ ඔව් නේ ඇත්තටම ඒකත් අපි කතා කරන්න ඕන. කොස්ට් එක මේක 5 දිනකට හරියන පෝෂන් එකක් යුරෝ 75ක්. එතකොට මේ කෑම එක ප්ලස් ඒගොල්ලෝ දෙන ශ්‍රී ලංකන් ලයන් ලාගර් බියර් එකක් දෙනවා. ඉතින් මට චුට්ටක් හිතෙනවා පොඩ්ඩක් අර මේ කොස්ට් එක කියන්නේ ප්‍රයිස් එක චුට්ටක් ඕවර් ප්‍රයිස්ද තියෙන්නේ කියලා. තව යුරෝ 60කට විතර වගේ දෙන්න පුළුවන් නම් මං හිතනවා සෑහෙන මේ තව ප්ලස් පොයින්ට් එකක් වෙයි. ඇත්තට මම අර 10න් 8ක් දෙන්න ඔක 9ක් දෙන 9ක් ගන්න පුළුවන් කෑම එකක් 10න් 8ක් වෙන්න හේතුවත් ඒ ප්‍රයිස් එක. මොකද 75ක් යුරෝ වියදම් කරද්දි මම ඊට වඩා පොඩි දෙයක් මුල ඉඳන්ම බලාපොරොත්තු වුණා. ඕ ඇත්තටම මෙහෙමයි පෝෂන් එක ඒ කියන්නේ අර අපි ඒ කියන්නේ 5 දෙනෙකුට ගත්තාම පෝෂන් එක එතකොට අවශ්‍ය දේවල් ටික ගත්තොත් 5 දෙනෙකුට කෑම එක ඇති. නමුත් ඒ තියෙන දේවල් එක්ක අපි නිකන් හිතලා බැලුවොත් යුරෝ 75 කියන්නේ සාමාන්‍යයෙන් මේ කාලය අනුව ඒ කියන්නේ සැලකිය යුතු මුදලක් අනිවාර්යයෙන්. ඉතින් ඒක ගැන චුට්ටක් කල්පනා කරලා බලලා නැත්තම් ඔයාලා මිල අඩු කරන්න කියනවා නෙමේ අපි කියන්නේ. එතකොට 75ට ගැලපෙන්න ප්‍රසන්ටේෂන් එක පැකේජ් එක තව පොඩ්ඩක් උඩට ගන්න කියලා තමයි කියන්නේ. ඉතින් ඔහොම තමයි අපේ අල්තෙම්පියෝ එකේ මොන්ගෝලියන් රයිස් එක මොන්ගෝලියන් ෆ්‍රයිඩ් රයිස් එකේ රිවිව් එක ඉස්සරහට ගියේ. දැන් අපි ඉවර කරලා තියෙන්නේ. ඉතින් අවසාන වශයෙන් ඊළඟට මොන හරි දෙයක් කියන්න තියෙනවද? සෑන්ඩ්‍රෝ මට හිතෙනවා ඒ කියන්නේ අපි දැන් ප්‍රයිස් එක ගැන කතා කරපු හින්දා ඒ කියන්නේ යුරෝ 75ට මේකට සෑහෙන වැලියු එකක් ඇඩ් වෙනවා. අපි ඒ කියන්නේ ඩෙසර්ට් එකක් මොකක් හරි ඒ කියන්නේ පෝෂන්ස් පහක් නිකන් පොඩි වටලප්පන් එකක් හරි එච්චර ඕනෙත් නැහැ. නිකන් පොඩි නිකන් අපි නිකන් සිම්පල් දෙයක්. ඔන්න මංජු අයියා ඔයාට පොඩි අයිඩියා එකක්. ඕකට පුළුවන් නම් තව ඇඩ් කරන්න පොඩි ඩෙසර්ට් එකක් ලොකු දෙයක් නෙමෙයි. ඉතින් ඔයා කල්පනා කරලා බලන්න. එතකොට මේ අපේ පැත්තෙන් දෙන පොඩි සජෙෂන් එකක්. අපි මේක මේ ක්‍රිටිසිසම් එකක්වත් මොකුත් නෙමෙයි. අපිට පොඩ්ඩක් හිතුණු දෙයක්. අපි වගේ ක්ලයන්ට් කෙනෙක් විදිහට හිතුණු දෙයක්. එහෙනම් ඊළඟ අපේ අදට වැඩේ ඉවර වෙන්න යන්නේ. ඉතින් අපි ඔයගොල්ලන්ට හැමදාම කියනවා වගේ අපි මේ කියන්නේ අපිට honestly දැනෙන දේ. මේ කෑම අපි ඇත්තටම ඒගොල්ලොන්ගේ දැනුවත්කමකින් තොරව තමා හැමදාම අපේ මුදල් වලින් අපි මේ කෑම ගන්නෙ. අද ඇත්තටම ගන්න විදිහක් තිබුණ නෑ මට කෑම එක. අපි කට්ටියම අඳුරනවනේ. ඔව් අපි ඔක්කොම අල්ලව අඳුරනවා. ඒක නිසා මේ සෑහෙන ගේමක් දුන්නා නම් දෙන්න සිද්ධ වුණා මේක ගන්න. ඉතින් කොහොම හරි අපි අපේ වැඩේ කෙරුවා. අපි ඔයගොල්ලන්ට හැමදාමත් කියනවා මේක තනිකරම අපේ පර්සනල් ෆීලිංගස් තමයි අපි මේ රිවිව්ස් විදිහට කියන්නේ. ඉතින් ඒක වෙන කෙනෙක්ට රස අනුව වෙනස් වෙන්න පුළුවන්, පෙනුම අනුව වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඕගොල්ලෝ තීරණය කරන්න අපි කියන දේ ඇත්තද බොරුද කියලා ආරාධනා කරනවා මංජුයාගේ රෙස්ටුරන්ට් එකට යන්න. මේ කෑම එක try කරලා බලන්න. ඇත්තටම රස කෑම එකක්. යුරෝ 75කට උනත් 5 දෙනෙක් කිව්වට ඇත්තට මට හිතෙනවා ඒක 7-8 දෙනෙක්ට උනත් කන්න පුළුවන්. එහෙම බලපුවාම ඉතින් සාධාරණයි කියලාත් එක පැත්තකින් හිතෙනවා. ඉතින් ඕක තමයි අපේ මේක යන්නේ. ඉතින් අවසාන වශයෙන් කියනවා අපේ වීඩියෝස් වලට කැමති නම් අපේ FB page එක තියෙනවා, TikTok page එක තියෙනවා සහ YouTube channel එකක් තියෙනවා. subscribe කරන්න, like කරන්න සහ share කරන්න අපේ වීඩියෝස් අනිත් අයට බලා ගන්න. ඒ වගේම ඔයාලගේ තියෙන සියලුම අදහස් comment section එකේ comment කරන්න. ඉතින් අපි ඒවා බලලා අපේ වෙනස් කරගන්න පුළුවන් දේවල් අපි වෙනස් කරගන්න. ඉතින් එහෙනම් ආයෙත් දවසක ඔයාලව හම්බ වෙන්න එනකම් මේ වගේ රසවත් වීඩියෝ එකක් අරගෙන දැනට අපි යනවා ඔයගොල්ලන්ට චාෝ කියලා. එහෙනම් කොහොමද මේක